තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා. හයි මම හොඳටම නින්දනේ නින්දෙන් නැගිට ගම. ඊයේ මට ගොඩාක් ස්ට්‍රෙස් මම මුලින් නැගිට ගමන් හිතුවා ලෙටර් එකක් ලියන්න අක්කිට. I think I'll take my whiskey neat, my coffee black and my bed I breathe. You're too sweet for me. You're too sweet for me. I take my whiskey neat. මම කැම්පස් යන රෙඩි වෙන ගමන් ඉන්නේ. ඉතින් මට කැම්පස් එකේ වැඩ වගේකුත් තිබ්බ කරගන්න. ඊට අමතරව මම හිතුවා අක්කිට මොනවා හරි මම අතින් ලියලා එයාට දෙනවා කියලා කියවන්න. ඉතින් එහෙම තමයි. ඊට පස්සේ මම මුලින්ම ගියේ බුක් ෂොප් එකට ගිහින් ඉවර වෙලා A4 ටික අරගත්තා මං ආස විදිහට ග්ලූ එකක් එක්ක. ඊට පස්සේ මම කැම්පස් එකේ බැරිස්ට් එකට ගිහින් මං ආස විදිහට මගේ හිතේ තියෙන දේවල් ලියන්න ගත්තා. ඉතින් මම හිතනවා කඩෙන් තෑග්ගක් අරගෙන කාට හරි තෑගි කරනවට වඩා තමන් හදවතින් තමන්ට එන දෙයක් තමන්ගේ අත් අකුරු වලින් තමන්ගේ පොඩි හරි නිර්මාණයකින් ඒක දෙනකොට එයාට ගොඩාක් ස්පෙෂල් වෙනවා. ඒක අපිට ලැබෙන ගිෆ්ට් එකකට වඩා දැන් මේ ගිෆ්ට් එකක් සාමාන්‍යයෙන් ගණන් වැඩි දෙයක් වුණත් දැන් ඔය දේවල් වටිනාකම සෑහෙන තියෙනවා අර ගිෆ්ට් එකකට වඩා මම හිතන විදිහ. ඉතින් ඒ ඇස්සේ වැස්ස මම මගේ කොෆි එකත් ටිකට ඉවර කරන ගමන් වැස්සත් හොඳටම වැඩි දැන් ඒත් මම නොසලී ඔය ටික ලියන්න ගත්තා. ඉතින් මම නැවත හැමදෙසේම ඔයාලට මතක් කරන රිමයින්ඩ් එකක් වගේ කටපාඩම් ඇති තමන් ආදරය කරන මිනිස්සු ළඟින් ඉන්න තමන්ට එයාලට ආදරෙන් සලකන්න එයාලට හොඳින් ඉන්න මේ මොහොත ජීවත් වෙන්න පාරඩයිස් කරන්න එයාල වෙනුවෙන් පුළුවන් තරම් සැක්‍රිෆයිස් කරන්න. ඉතින් හිත හදාගන්න කවදා හරි දවසක දැන් එයාලගේ ගෝල්ස් ඇචීව් කරගන්න මයිග්‍රේට් වුණත් මොනවා හරි දෙයක් වුණත් අපිට අපේ හිත හදාගන්න පුළුවන් අපි එයාල වෙනුවෙන් we try to do our best කියලා. ඊට පස්සේ මං හිතුවා මගේ යාළුවෙක් ෆ්ලවර් බිස්නස් එකක් කරනවා. මම මේ ලිලිස් ඕඩර් කරේ එයාගෙන්. එයාට කියලා මම ලිලිස් ටිකක් ඕඩර් කරලා තවත් තැනකින් මම තව ෂොප් එකකින් ලිලිස් නෙවෙයි වෙන මල් ටිකක් ඕඩර් කරා. ඉතින් ඊට පස්සේ උදේ මම යන්න ලෑස්ති වෙනවා. 3:00 ඉඳන් මට නිින්ද ගියේ නැහැ. නිින්ද ගියේ නැතුව ඊට පස්සේ කොහම හරි 4:15ට විතර මම එලාම් තිව්වේ 5:00ට විතර යන්න ඕනේ. 6 වෙද්දි 5:15 විතර වෙද්දි යන්න ඕනේ. 6 වෙද්දි මා කුඹරේ ඉන්න ඕන නිසා. ඉතින් අහම යන්න මොලේ ටිකක් පැක් කරගත්තා. එහෙම තමයි. දැන් මේ ගාන්ත කලර්ස් ඉතින් දැන් යන්න ලෑස්ති වෙන්න ඕන. පික්නික් එකක් දාගන්න ඕනේ. මේ සැරේ ගන්නෙත් නෑ විනාඩි 15ක් තිස්සේ දාන්න ඕනේ. යන්න ඕන ටයිම් එකට කලින් බලමු. ඉස්සෙල්ලා මට යන්න බය හිතෙන නිසා අපිව බලාගෙන ගෝල්ඩන් ආන්ටිට කියලා ඉතින් එයා අදට ටුක් ටුක් එකක මට එයා එව්වා. ඊට පස්සේ ඒක තමයි ගියේ. ආස දෙයක් තමයි ෆ්ලවර්ස්. මම නම් ඉතින් කවුරු හරි මට අරන් එනකම් බලාගෙන ඉන්න හැ. මට හරි බයි කරගන්නවා. අපි නිකන් කඩේකට ගිහිල්ලා අඳුම් ගන්නවා වගේ තමයි. අපිට තව කෙනෙක්ගෙන් ලැබුණොත් ඒක සතුටක්. හැබැයි ඉතින් තව කෙනෙක් දෙයි කියලා හිතේ ඉන්න එපා. ලොකු ෆ්ලවර්ස් ගන්න ඕනේ. ඕන තරම් බජට් ෆ්‍රෙන්ඩ්ලි ෆ්ලවර්ස් තියෙනවා. ඉතින් මට කියන්න ඕනේ තමන්ට ආදරය කරන්න ඒ වගේම තමන්ගේ ළඟ ඉන්න කට්ටිය අගයන්න. මං කියන්නේ හැම දෙයකටම ෆ්ලවර් බන්ච් එකක් හම්බ වෙනවා කියන්නේ ඒක හරි
වාසනාවන්තයි. බර්ත්ඩේ එකක්ම වෙන්න ඕනේ නැහැ. අනිවර්සරි එකක්ම වෙන්න ඕනේ නැහැ. එයාට මූඩ් එකක් නැහැ කියලා හිතමු. ඒ වගේ හැම දෙයකටම ෆ්ලවර් බන්ච් එකක් හම්බ වෙනවා නම් ඇත්තටම ගෙරල් ළමයි කැමති. ඉතින් තමන් ළඟ ඉන්න කට්ටියව අගයන්න. නැති දෙයක්. තමන් ආස දෙයක් අනිත් කෙනෙක්ට දෙද්දී අපේ හිත පිරෙනවා. ඒ කියන්නේ අපි මේ දේවල් කාටවත් දෙන්න නැතුව තියෙද්දි කොහොමද අපිට මේ දේ ලැබෙන්නේ කියන එක මම තාම ප්‍රශ්නයක්. දැන් ඔයාලා දැකලා ඇති ගොඩාක් මිනිස්සුන්ට සමහර ගොඩාක් මිනිස්සුන්ට හරියට මල් තෑගි විදියට ලැබෙනවා. මම නම් හිතන්නේ ගිය ආත්මවල ගොඩාරියක් අනිත් මිනිස්සුන්ව සතුටු කරන්න මල් දීපු අය, Taman කැමති දේ අනිත් කට්ටියට වෙනුවෙන් සැක්‍රිෆයිස් කරපු අය, ඒ නිසා තමයි ආටලට ගොඩාක් ෆ්ලවර්ස් හම්බෙන්නේ කියලා මට හිතෙන්නේ. ඉතින් මම දන්නා ඒක මගේ තෝට් එකක්. හරි. ලෙක්චර් එකකට පස්සේ මම යන්න පටන් ගත්තා. Thank you so much for listening. පෑන්කේක් එකක් කාලා මල් ටික වතුර එකකට දාලා මම ගියා මම ෆෘට් කේක් එකක් හදන්න හිතාගෙන ඉන්නවා. අම්මිට කියලා තමයි හැබැයි වෝටර්මෙලන් එක කර්ව් කරගත්තේ මුල් ටිකේ. ඊට අමතරව කෑම ගෙනාවා. මේ අක්කගේ යාළුවෝ මම ඉන්වයිට් කරලා තිබ්බේ. ඉතින් මම කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. මොකද ඔයාලට පේනවා ඇති මම ආපු ඇඳුමෙන්ම තමයි ඔක්කොම රෙඩි කරේ. මම 10ට කිට්ටු වෙලා තිබ්බ නිසා මම එකට හැමෝටම එන්න කියලා තිබ්බේ. මම ඇවිල්ලත් ආය යන්න ඕනේනේ. ඒ නිසා කිසිම රෙකෝඩ් එකක් මම ගත්තේ නැහැ. හැබැයි එයාලා මේ ලොග් එක බලනවා නම් මොන හරි කියන්න ආවය. මම ගියාට පස්සේ ඉතින් මම නාලා හොඳට රෙස්ට් කරා. රෙස්ට් කරලා ඉවරනාට පස්සේ තමයි මම මේ වීඩියෝ එක උඩට ඇවිල්ලා රෙකෝඩ් කරන්නේ. අතරම මේකේ වොයිස් එක හරි නෑ. ඒ නිසා තමයි මම රෙකෝඩ් කරන්න හිතුවේ. පොඩි කාලේදී මම ආශ්‍රය කරපු යාළුවන්ගෙන් 50-50 වගේ තාත්ති හරි අම්මේ හරි රට ගොඩාක් කලාවට තාත්ති තමයි රටේ ඉන්නේ. ඉතින් මම හිතනවා මම ඒක ගැන එහෙම ලොකු අයිඩියා එකක් නැහැ චූටි කාලේදී. ඒ කියන්නේ දුක හිතනවද හිත රිදෙනවද එහෙම එකක් නැහැ. හරිද? මට චූටි කාලේ ඉඳන් අර අපි පවුලේ 5 දෙනා එකට දැකලා දැන් මේ ෆීලින් එක මට හරි අලුත්. ඒ කියන්නේ දැන් මම හොස්ටල් එකට ගිහිල්ලා හිටියත් මට එන්න පුළුවන් දුරකනේ මට හිතන වෙලාවට ඉන්නේ. පොඩි කාලේ ඉඳන් සාමාන්‍යයෙන් අපේ අම්මේ පේරන්ට්ස් මීටින් එකකට ආවත් මම අම්මිට කියනවා මම S2 පියාගෙන ඔයා යන්න කියලා. ඒ කියන්නේ අපේ ගෙදර අය කවුරු හරි පේරන්ට්ස් මීටින් එකකට ආවත් අයියා තාත්ති අම්මි ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ තුන්දෙනාම යද්දි මම එහෙම කියනවා. මට එහෙම මාව මගදී දාලා යනවා වගේ ෆීලින් එකක් මට දැනෙනවා. ඉතින් මට ස්කූල් කාලෙම සිකියුරිටි අංකල් ඉඳන් කියන්නේ අරර බබා කියලා. ඒ නිසා වෙන්නේ නැති මේක මට අමාරු. ඊපස්සේ තමයි අක්කිට ෆ්ලයිට් එක දෙප්පේ. ඉතින් අක්කි උදේ පන්සල් ගිහිල්ලා මලුත් අරගෙන බුදුසාදුට පූජා කරා. ඊට පස්සේ අපේ ගෙදරත් අය අපි පිටත් වුණා යන්න. ඉතින් එයාපෝට් එකේ නම් ගත්ත වීඩියෝස් ගොඩාක් අඩුයි. මම යා නොපෙනී යනකම් බලන් හිටියා. ෆෝන් එක zoom කර බැලුවා. එහෙම තමයි. මං හිතන්නේ එයාපෝට් එකේදී තරම් දුක හිතෙන තරක් තියෙනවා නම් ඒ අපි හැමදාටම සමු ගන්න තැනකදී ඒ අරන්නේ එයාපෝට් එක කියන්නේ